හාලලූයා. යේසුස් වහන්සේ ජීවමානයි. කවදාවත් හිතුවේ නැහැ අපේ ජීවිත මෙහෙම වෙනස් වෙයි කියලා. බිඳුණු ජීවිත, බැඳීම්, අඳුරු පාරවල්. හැබැයි යේසුස් වහන්සේ අපිව සොයාගෙන ආවා. අපිව නිදහස් කරා. අපිව අලුත් කරා. උන්වහන්සේ අපිට අලුත් ගීතයක් දුන්නා. ගීතාවලිය 43 උන්වහන්සේ අලුත් ගීතිකාවක් එනම් අපේ දෙවියන් වහන්සේට උන්වහන්සේ අලුත් ගීතිකාවක් අපේ මුඛයේ තැබුවා. අපිට අද ඒක නිහඬව අපි ළඟ තියාගන්න බෑ. මැයි 15 ජායලදී අකන්ත අපිත් එක්ක එන්න දෙවියන් වහන්සේව නම දින්න. මේක හුදෙක් වර්ෂිප් එකක් විතරක් නෙමේ. උන්වහන්සේ සමග තියෙන ගැඹුරු ආත්මීය සම්බන්ධතාවය. උන්වහන්සේ අපිට කළ දේ, උන්වහන්සේ අපේ ජීවිතවල කළ වෙනස්කම අත්දකින්න ඔබත් අපි සමග එක්වන්න. ජේසුස් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ බලවන්තයි. හාලෙලූයා. අපි අකන්තා. හලෙලූයා. ජේසුස් වහන්සේ ජීවමානයි. වෙල්කම් ටු වර්ල්ඩ් ඔෆ් අකන්තා. දෙවියන් වහන්සේත් අපිත් අතර තියෙන ගැඹුරු සම්බන්ධතාවය අපි ප්‍රකාශ කරන්න යනවා. උන්වහන්සේගේ මහිමය අපි ගායනා කරන්න යනවා. ඒ වගේම උන්වහන්සේ අපිට ස්වර්ගයෙන් ලබා දුන්නා වූ මිහිරි තනු ප්‍රේම වචන අපි මේ විශ්වයට නිදහස් කරන්න යනවා. ඒකයි අකන්තා. යේසුස් වහන්සේ ජීවමානයි. මැයි 15 ජායලදී අපි හමුවෙමු. ජීවිතේ එක තැනකදී අඳුරු පාරවල් අපේ ගෙදර වගේ නිදහස එව්වා. හැබැයි හම්බුනේ කිස්කම. අපි නැති වෙලා හිටපු තැන් වලින් උන්වහන්සේ අපිව නැගිට්ටුවා. මේක පර්ෆෝමන්ස් එකක් නෙමෙයි. මේක අපේ සාක්ෂිය. මේක නිදහස හොයාගත්ත හදවත්වල හඬ. ඔබත් එන්න. සමහර විට ඔයා හොයන නිදහස උන්වහන්සේ ළඟ ඇති. අපිට කළ දේ උන්වහන්සේට අනිවාර්යයෙන්ම ඔබට කරන්න පුළුවන්. මේ 14 වෙනිදා ජායලට ඔබත් එන්න. අකන්තා. ඒත් එක දවසක යේසුස් වහන්සේ අපිව අත්හැරියේ නෑ. උන්වහන්සේ අපිව හොයාගෙන ආවා. ස්වර්ගයෙන් ලැබුණු තනු ගැලවීමෙන් උපන් වචන මැයි 14 රාත්‍රියේ නිදහස් වෙනවා. මේක හුදෙක් ඉදිරිපත් කිරීමක් නෙවෙයි. මේක අපේ සාක්ෂිය. මේක නිදහස සොයාගත් හදවත්වල හඬ.